Cappadocia. මේක තමයි අපේ cave room එක අපි Cappadocia වල ඉන්න. Wow. කොහමද? හම්බුන්නේ ගත්තා. වනේ අත තියලා නෑ නේ. Hi guys, welcome back. ඉතින් අද අපි අපේ ස්තාන්බුල් ටුවර් එක ඉවරයි. ඉතින් අපි යනවා Cappadocia වලට. අපි එයාපෝට් යන්න යන්නේ. දැන් අපි එයාපෝට් යන්න everything ready. අපේ හිටපු තැනත් කොම් ටික හරි මොකක්ද ඒකනේ? අස්කර්ලි ඉවරයි. අස්කර්ලි ඉවරයි. දැන් අපි යන්න යන්නේ. ඔව් අනිත් එක අපි ස්තාන්බුල් වල හිටියේ අපි Airbnb එකක් බුක් කරලා. ඉතින් ඒකේ link එක ඔයගොල්ලන්ට මේ vlog එකේ යට දාන්නම්. අනිත් vlogs වලත් දාන්නම්. ඉතින් ඔයගොල්ලොත් එනවා නම් මේක ඇත්තටම හොඳ තැනක්. room එකත් මාරම කොහොම තියෙනවා. ඉතින් room එකත් මාරම ලස්සනයි. මාරම supportive කට්ටියක් ඉන්නේ මෙතන පල්ලෙහැ. ඉතින් ඔයගොල්ලන්ට ඕන දෙයක් ඕන ඒගොල්ලන්ට කිව්වම ඒගොල්ලෝ ඉතින් දෙනවා කරනවා ඔක්කොම ටික. ඔව් ඉතින් මේකේ නම Swans Hotel. ඒකේ මම හිතන්නේ rooms ගොඩක් තියෙන අපි ඉන්නේ first floor එකේ. මොනවද තව විස්තර? ඔව් ඉතින් දැන් එයාපෝට් එකේදී හම්බෙමු එයාපෝට් එකට යනවා. අපි දැන් එයාපෝට් එකට යන්නේ. දැන් වෙලාව 8යි කාලයි. හරියටම අපේ ඩ්‍රයිවර් ඇවිල්ලා ඉතින් අපි පල්ලෙහාට යන්නේ. අපි ගිහිල්ලා බලමු අපේ ජීවිතේ කොහොම වෙයිද කියලා. ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න. තරම් පොඩ් මොනවද මේ තරම් චූටි ලිෆ්ට් එකක් යනවාමයි අම්බෝ මේකේ ඉරුණොත් නම් ඉවරයි all good. We are back. We are back to the domestic departure. Guys, අපිට තනියම තමයි ඔක්කොම ටික කරගන්න තියෙන්නේ මෙතන self check in. ඊපස්සේ bags check in කරන්න තියෙන්නේ අපි තනියම. හරි. Hi. Guys, අපි check in වුණා. අපේ bags ටික ඔක්කොම දැම්මා. ඊට පස්සේ අපිට කන්න වඩින්නක් ඇවිල්ලා breakfast එක ගන්නවා හැබැයි breakfast කිව්වට Burger King එකක් යහපැත්තේ ඔව් Burger King එකක් තියෙන ඒනට ඒක අපි ආස burger එක නැහැ. මේක මොකද්ද මේක නම? පොපේ මොකද්ද වන්නේ? ඊට ඒකේ හොඳ crispy chicken ගන්නවා. Bye bye. Thanks. Spicy sauce එකක් දීලා තියෙනවා. එයාලගෙන් අහපු ගමන් එයාලා දුන්නා. මොකද්ද කියලා බලමු ටේස්ට් කරලා බලන්න. Guys මම ලාවා කේක් එකකුත් ගත්තා. බලමු මේක හොඳ ලාවා කේක් එකක්ද කියලා. හොඳයිද? ස්පයිසිද ගොඩක් ස්පයිසිද? ඔයගොල්ලෝ මේ බා. අම්මෝ. ඒක ස්පයිසි නෑ එහෙම ලොකුවට. සෑන්ඩ්විච් බර්ගර් එකක්. හොඳයිද? බාන්නේ හොඳ. සොෆ්ට් එකේ තියෙනවා. මේක මොකක්ද නේ මයොනීස්? chicken fry එක. කට්ටත් එක්කම කෑවද? හොඳ fresh chicken එක නේ? මම නිකන් අර KFC එකේ එක වගේ රසයි. රසයි. අද රසයි. guys මම මුට්ටිලාව කේක් එකක් කන්න යන්නේ.
ලාවා කේක් වල මම ආසම දේ ඇවිල්ලා මෙන්න මෙහෙම උඩට icing sugar දාන එක. ඉතින් මේගොල්ලෝ මට මේ වගත් දුන්නා. Oh my god. ආසයි. ඒක තමයි ලාවා කේක් එකේ මට තියෙන හොඳම දේ. හෙනට තියෙනවා. ඔව් හෙනට තියෙනවා ඒකේ. බලමු. ඒකේ ෆොටෝ එකට ආස වෙලා මේක ගත්තේ. ඒක ටේස්ට් කරලා බලමු කොයි වගේ වෙයිද කියලා. හොඳට soft. ඉබිදි අර කුඩු ටික ගියා යාට. ලාවා කේක් හොඳයි උණුවෙන් තියෙනවා. ලාවා ඇස්ස. ලාවා. ලාවා. රසයි ඉන්නේ තව එකක් කාලා බලන්න ගියා. හොඳයි මේ උඩට දාපු මේවා වැඩි. ගොඩක් දැම්ම මම මේකම දැම්ම ඉඳ ටික වැඩි වගේ. ඉතින් රසයි. ඇත්තටම රසයි. හරිද? හොඳයි. රසයිනේ. ඒ ගොඩක් soft. ඔව් ඒක රස පාටයි. රසයි. ඒක තමයි අපි තාපු shop එක. shop එක නෙමෙයි sorry. මොකක් හරි එකක්. poppies මම හිතන්නේ ඔයගොල්ලොත් මේ වගේ එකක් හම්බුනොත් කොහේ හරි try කරලා බලන්න. කෑම මාරම රසයි. මාරම රසයි. guys හොඳටම කරක් වෙලා තියෙන්නේ. යා. අපි බස් එකේද යන්නේ? බස් එකේ යන්නේ. ප්ලේන් එකේ නෙමෙයි බස් එකේ. ප්ලේන් එකේ නෙමෙයි බස් එකේ යන්නේ. යා. කොහොමද වගේ ෆීලිං එක? අද රස්නේ නේ? අද රස්නේ. හොඳටම රස්නේ. අපි එන ඉස්සරහම ඉන්නේ යාර පොඩි සෑඩ් නිවුස් එකක් දින අපි දෙන්න වෙන වෙනම ඉන්නේ. Oh no. අර සෑඩ්ද? පැයයි. ඒක පැයක්. ඒක පැයයි. first time flight එක ඉස්සරහම යන්නේ. මම දැන් පොඩි flight එකක් ඒක නිසා වෙන්නේ. ඉතින් අපිට මෙතන ඉඳන් කැපඩෝකියා වලට යන්න පැයක් යනවා. වෙලා කියනවා. ඒ 11යි කාල් flight එක. 12 මාරු විදියට කැපඩෝකියා වල ඉතින් අපි ගිහිල්ලා ඔයගොල්ලෝ හම්බෙන්න. guys අපි ඉස්සරහම හිටියට වැඩන්නේ අපි බෑග් එක පිටිපස්සේ ඒ නිසා ඔක්කොම ළම යනකම් ඉන්නවා. කැපඩෝකියා. ඉස්සරහ හිටියට වැඩන්නේ. ඔව්. ඉස්සරහ වැඩන්නේ අවසානයේ. බස්සට යන්න උනා. ඉතින් guys අපි යන්න දැන් එයාපෝට් එක අස්සට. මොකද හිතෙන්නේ පැයේ ෆ්ලයිට් එක ගැන. අම්මෝ අර පැය 20ට වඩා අමාරු මේ පැයේ ආපු මට. ස්ක්‍රීන් එකක්වත් නැහැ මුකුත් නැහැ. ඔහේ බලාගත්තා ඒ බලාගෙන එන්න ආපු සෙනග ඉන්නවා පිරෙන්න මේ බෑග් ගන්නද මේ ඉන්නේ? මේ එයාපෝට් එකේ මුකුත් නැහැ බෑග් ටික ගත්තා එළියට ගියා. බෑග් ටික ගත්තා ගෙදර ගියා. හරි දැන් ඊළඟ මිෂන් එක පටන් ගන්න යන්නේ අපේ ඩ්‍රයිවර් හොයාගන්න. හරි දෙන්නේ. අපි අන්තම් හොයාගත්තා නේද? Hi. Yes. පළවෙනි වතාවට මුලින්ම හොයාගත්තේ යා. සුදු නගින්න. යා. Oh. කාලේ
මේක තමයි අද අපි අද නෙමෙයි sorry. මේක තමයි අපි කැපඩෝකියා වල ඉන්න හොටෙල් එක. මේක තමයි අපේ කේව් රූම් එක අපි කැපඩෝකියා වල ඉන්න. wow. එන්න. අපි ගිහලා බලමු කොයි වගේද කියලා. I'm so excited. Number 7 lucky number 7 room එක අපි ඉන්නේ. This is our cave room. Wow. ඔයාලට පේනවනේ මේක මාර ඒ කූල් එකක් තියෙනවා පොඩි. අමුතුම සුවඳකුත් තියෙනවා. මම හිතන්නේ සුවඳ නම් මේ දාලා ඇතිනේ. ඒක තියෙනවා. බලන්න ඉඳ ගන්න ලස්සනට. සුල්තාන්ට මෙතන නිදා ගන්නත් පුළුවන්. සුල්තාන්. Wow. So nice. තියෙන අපේ bathroom එක bathtub එකක් තියෙනවා. Wow. So nice. ඉතින් මෙතන අපි දවස් 5ක් ඉන්නවා. අපි බලමු experience එක කොහොමද කියලා. මම ආසම වෙන මෙතනට. මේ අපිට නිදානයක් දීලා තියෙනවා. නිදානේ අරිනවද අපි දන්නවද? බලන්න අපි. අපි පස්සේ යනවා තියෙන්නේ. ඔව්. මේ බලන්න ඇඳුම් දාන්න තියෙන එක. ඒකත් ඒ කොහොමද මේ කල්වලින්ම හදලානේ? වාව් මෙතන තමයි එක එකව තියන්න තියෙන්නේ. මේ බලන්න මේක. නිකන් මේම අස්සට මෙහා වෙලා වගේ. හැංගෙන්නේ. වාව් මේ බෙඩ් සයිඩ් මේ මෙතනත් ඇඳ ගාව තියෙන්නේ. මේකක් තියෙනවා. ඒකත් කපලා. වාව්. අරක අර මොරේ. හැමතැනම මේ වගේ තියෙනවා. ලස්සනයි. Guys, ඉතින් දැන් මාර cool. ඔගොල්ලෝ කලින් බුක් කරලා නැත්නම් මේ tours අනම්ම නම් මෙතනින් බුක් කරගන්න පුළුවන් තියෙනවානේ. activities ඔක්කොම කරන්න තියෙනවා. ඉතින් අපි ඔක්කොම activities ටික බුක් කරලා තියෙන්නේ. ඉතින් අද හවසට අපිට මම බයයි. අපිට ස්පෙෂල් ඇක්ටිවිටි එකක් තියෙනවා කරන්න. ස්පෙෂල් ඇක්ටිවිටි එකක් තියෙනවා. ඉතින් අපි දැන් පොඩ්ඩක් රිලැක්ස් වෙලා රෙස්ට් එකක් අරගෙන අපි ඩ්‍රයිවර් පික් කරන්න එනවා 4ට. දැන් වෙලාව කීයද? දැන් 2යි වෙලාව. තාපේ 2ක් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් රිලැක්ස් වෙලා අපි රෙඩි වෙලා අපි ස්පෙෂල් ඇක්ටිවිටි එක රෙඩි වෙනවා. බලාගෙන ඉන්න මොකක්ද කියලා. Guys, කොහෙද අපි යන්නේ? horse riding කරන්න. ගස් කඩන්න එපා ඔයා. අපි යනවා horse riding වලට. horse riding වලට යන්නේ. යන්නේ වන්න අපිට ඇවිල්ලා තින්නේ. වනාගේ. නේ? වැලි අස්සට යනවා. කවුරු ඉන්නවද මෙතන? නැත්නම් අපි ආශ්‍රය වරන් යන්න තියෙන්නේ. wow ghost tour එක තව 20 minutes තියෙනවා. එතකන් අපිට පුළුවන්. අනේ බයයි නේ මට නම් බයයි. මම මේ හරියින් වගේ ඉන්නද? ඔය යන්න. අපිට මේ බයගුල්ලෙක් ඉන්නවා. යා දැන් පටන් ගද්දි මෙහෙමයි බලමු. පස්සේ අපිට අපේ මේ බලන්න මේ උන් බලන විදිය. එයාට තේරෙනවා ඇති මම බයෙක් කෙනෙක් කියලා. ඔය මින්ද හරි. තව අතකෝ. ඔය නිකන් අත තියන් ඉන්නවා කියන ගන්න ඕන. හරි ඉන්න. ඉන්න මම මේ පැත්තෙන් ගන්නවා. ලස්සනයි. ලස්සනයි. ඕනේ අත තියලා නෑ නේ. මොකද්ද ඔය කරන බොරුව? කාටද බොරු ගන්න? හා? තමාම් කොහමද? නෝනේ හොඳට මේ කරන වෙලාවේ. ඔව් Sudu. Ay. Chop. Yes. Right? No, no.
Parking is not problem. You've got yours on the side, you can take pictures. Efendim abi? Ben ineceğim ya. Kim alacaksın abi? පිටිපස්සට ආවපන වීඩියෝ වෙනවා නෑ නෑ ඔයා මුකුත් කරන්න එපා හයි ඔව් දුවන්නේ guys අපි පොඩි break එකක් ගන්න. ඔයගොල්ලන්ට පේනවනේ අපි ඊළඟට යන්න වෙන මේ මෙතන මං හිතන්නේ යා කිව්වේ. දැන් පොඩි break එකක්. මෙතන තියෙනවා beer. beer එකට. තව එක දේවල් තියෙනවා බලමු. මෙතන මෙයානේ. ගත්තා පොටේටෝ දෙකයි. තෙලේ වගේ. බදිනානේ. You want potato sauce? yes You can take this like this. that's spicy Yes, big spicy. Put more for the potato. You want more? More. If you want, you can take more. Okay. Thank you. ඉතින් අපිට පොටෑටෝ චිප්ස් එකකුයි බියර් එකක් හම්බුණා හම්බුන්නේ නැහැ ගත්තා. ඔව් තෙල් රහ තමයි එන්නේ ඔව් නේ රහ නැහැ නේද හොඳයි. good. යාම. කිරි? ටිකිරි. මෙයාගේ නම ටිකිරි. ටිකිරි? කොහමද? මොකද මේ? ස්ලයිඩ් දෙන්න කියමයි. ඔයාට තමයි කළු එක්කිනයි. කළු අස්සය මගේ ආරම ලස්සනයි නේ. ඒ අර කඳුවේ තියෙන විදියට අවුව එහෙම වැටෙද්දී වැටලා තියෙන විදිය තමයි ගොඩක්ම ලස්සන. අපි දැන් ආයෙ බැහැගෙන යනවා ආයෙ අනිත් පැත්තට. නෑ. අපි දැන් මේ ආයෙ යනවා. ඉර බහිද්දි හරියට මියවරයි. ඉතින් ගයිස් අපි බහින්න කියලා යන්නේ දැන්. අපි ආපු දැන් පටන් ගත්ත දැනට ආයේ ආවා. අපේ ටුවර් එක ඉවරයි. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ මුලින් නගින්න බෑ කියපු කට්ටිය දැන් බහින්නේ නැහැ. ෆොටෝස් ගන්නවා හිතටම පිස්සු වගේ. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න අපේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා අපි මාර විදියට එන්ජොයි කරා. yes try කරන්න. මොකද ඒක ලයිෆ් ටයිම් ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම. මාරු සුපිරි. ඉතින් ඔයගොල්ලෝ අපේ වීඩියෝස් එන්ජොයි කරනවා ඇති කියලා අපි හිතනවා. ඉතින් ඔයගොල්ලෝ අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තාමත් මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න. ඔයගොල්ලෝ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. අනිවාර්යෙන් කැපඩෝකිය ඇවිල්ලා හෝස්ට් එකක් කියන්න. අනිවාර්යෙන්ම. ඒක නිදහස දෙන්න ඕන. අර ඔක්කොම ටික ගැලෙව්වනේ.
නෑ නෑ නෑ. ඔය මේ ෆොටෝ තියෙනවා. ෆොටෝස් තියෙන. මේ ඉන්නවා කොහොමද නැද්ද? Okay, no problem. Yes. අපි අපේ ෆොටෝස් ටික ගත්තා. හරිම ලස්සනයි. ලොකු ක්වොලිටි එකක් නේ යනවාට මාර ලස්සනයි. වව්. අපි ඇවිදගෙන ආවා ඩිනර් වලට. අපේ හොටෙල් එකේ ඉඳන් විනාඩි 2ක් 3ක් විතර ඇවිදන් අපි ගිහලා බලමු අස්සේ මොනවද තියෙන්නේ. guys මෙතන මාරම ලස්සනයි. අම්බෝ. වීඩියෝ එක නම් පේන්නේ නැතුව ඇති. පාන් කන්න යන්නේ මාර මහන්සි. මහන්සි නෙමෙයි හිට නැගිටින්න ඕනේ මතක් වෙනවා. ඔව් හෙට පාන්දර 4ට. හරි දැන් ඔඩියන්ස් එකක් ඉන්නවා කන්න ලස්සනට. ඔඩියන්ස් එක කියලා ගිලි ඉදන්නේ. කොහමද? පත් කාලා දෙන්නවද? ඔව් එයාත් කාලා වෙන්න. මාත් කාලා වෙන්නන්න බෑ. අම්මෝ මේක නම් හොඳට මුනේ. අට පිටේ දාන්න. ඔව් අම්මා. හොඳයි. මම හබ්බේට කවන්න ඕන. අනිවාර්යයෙන් හොඳ උණුවට කවන්න ඕනේ. Oh, good. See you. Good night. Bye bye. අපි හොටෙල් එකට ආවා අපේ ඩිනර් එක අරගෙන. කලවරයි මේ පැත්තට. පැයකට වඩා පරක් වෙච්ච ඩින එකත් කාලා. ඔව් පැය භාගයක් විතර පරක් වුණා එතන. අපි එනකොට එතන කෑම හොඳයි. ඉතින් අපි බලමු අපි දැන් ඉතුරු දවස් ටිකෙත් ළඟ තියෙන නිසා සමහර විට එතනට යයි. ඒ තැන හොඳ වුණොත් අපි ඔයගොල්ලන්ට ඒක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයගොල්ලෝ අපේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් ඔයගොල්ලෝ අපිට තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න මේ වීඩියෝ එකට. ඉතින් අනිත් වීඩියෝස්ත් බලන්න. අපි හෙට තමයි හොඳම දැනට අපේ බකට් ලිස්ට් එකේ තියෙන දෙයක් කරන්න යන්නේ. ඉතින් හරිම එක්සයිටඩ්. උදේ 4ට නැගිටින්න 4ට නෙමෙයි 3:00 විතර නැගිටින්න ඕන. ඉතින් thank you so much අපි බැලුවට. We'll see you in the next vlog. Bye bye.